බුදුපියාණන් වහන්සේගේ පහස ලැබූ සිරිලක් දෙරණ තුළ අනුමුදු මිහිඳු හිමියන්ගේ වැඩමවීමෙන් නිර්මල බුදුදහම මෙරට ස්ථාපනය කරන ලදී. විදේශීය ආක්‍රමණ වලින් හෙම්බත් වූ අපේ රට සමාජ සංස්කෘතික ආගමික පරිහානියට පත්වමින් තිබෙදී බුදුදහම නව මාවතකට යොමු කරමින් ස්ටිල් ඕල්කට්තුමා අදින් වසර 130කට පෙර එනම් 1895 අගෝස්තු මාස 3 වන දින මෙරට පළමු දහම් පාසල ආරම්භ කරන ලදී. ඉන් ආරම්භ වූ දහම් පාසල් මෙරට සෑම ප්‍රදේශයකම ආරම්භ කරමින් මෙරට බොදුදරුවන්ගේ ගුණ නුවණ වඩමින් දහම් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව කන්දපල්ල කෝරළේ කඳු වලල්ලකින් වටපු කෙත්යායන් හමුන සුළඟින් බෝපහසක් නිමින් 1998 සැප්තැම්බර් මාස 6 වන දින දරුවන් 86 දෙනෙකුගෙන් ආරම්භ වූ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල අද වන විට 300කට එහා දරුවන් දහම් අධ්‍යාපනය ලබන දහම් පාසලකි. ආචාර්ය මණ්ඩලය 15කින් සමන්විත වන අතර වර්තමානයේ වන විට ගලේවල ප්‍රදේශයේ කැපී පෙනෙන දහම් පාසල් අතරට පැමිණීම සතුටට කරුණකි. ඒ අනුව මේ දිගහැරෙන්නේ 2024-2025 දම්සර ප්‍රතිභා කලා අභිමන සිසු ත්‍යාග ප්‍රදානෝත්සවයයි.